ආයුබෝවන් Talk with YP මගේ YouTube channel එකට තවත් අලුත් වීඩියෝ කින ඔයගොල්ලෝ බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල සහ පහුගිය කාලෙම සමාජය ඇතුලේ කතා බහට ලක් වෙච්ච පොදු කාරණයක් සම්බන්ධයෙන් මගේ මතය කොහොමද කියන එක, විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් විදිහටත් මගේ මතය කොහොමද කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන කාරණේ විවිධ කාලවල වල විවිධ සමාජ කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් බවට පත් වුණා. මට මතකයි අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මේ සමාජ කතා බහ ලක් වෙලා ඒ වෙනුවෙන් විවිධ පියවර ගත්තා. සෞඛ්‍ය අමාත්‍යාංශ, අධ්‍යාපන අමාත්‍යාංශ එකතු වෙලා. නමුත් ඒ කිසිම පියවරක් හරියට ක්‍රියාත්මක වුණාද කියන සැකය අපිට තියෙනවා. ඉතින් ඒකට විවිධ හේතු බලපෑවා. ඉතින් දැන් මේ වර්තමාන පාලන රටාවේ පාලන ව්‍යුහය ඇතුළත් ඒ එන පාලකයන්ගේ අදහස වෙලා තියෙනවා නැවතත් අර කියපු කතා බහ කරලියට ගෙනල්ලා ලිංගික අධ්‍යාපනය වයසට අනුව ගැළපෙන විදිහට පාසල් දරුවන්ට ලබා දෙන්න ඕනේ කියන එක. ඉතින් මේ පිළිබඳව මොකද්ද මගේ මතය සහ ඇත්තටම මොකද්ද වෙන්න ඕනේ කියන එක තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් අපි බලමු අද මොනවාද අපිට මේ ගැන කතා කරන්න තියෙන්නේ කියලා. හොඳයි. ඉතින් ලිංගික අධ්‍යාපනය කියන කාරණය ගත්තහම ලංකාව සමාජය තුළ ගොඩක් කතා බහට ලක් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් පහුගිය දවස්වල මේ සෙක්ස් කියන වචනය Google එකේ සර්ච් කරලා ඒකෙන් විවිධ දේවල් දැනගත්ත රටවල් අතර ඉහළම තැනට ලංකාව ආවා කියලා කතා බහකුත් ගියා. ඉතින් මෙන්න මේ කාරණා එක්ක සහ අත්දැකීමෙන් අපි සමාජයට ගිහිල්ලා, විශේෂයෙන්ම ගම්වල සමාජයට ගිහිල්ලා අපි වෛද්‍යවරුන් විදිහටත් කටයුතු කරනකොට අපිට ඇති වෙලා තියෙන ගැටලුව තමයි ඇත්තටම අපේ සමාජය ඇතුලේ මේ ලිංගික අධ්‍යාපනය කියන එක හරි විදිහට අරගෙන තියෙන තරුණ පරපුර සහ ළමා පරපුර බොහොම අඩුයි සහ විශේෂයෙන්ම වැඩිහිටි පරපුරත් හරිම අඩුයි කියන එක. ඉතින් ලංකාව කියන්නේ විවිධ ඇදහිලි මිත්‍යා මතවාදත් එක්ක ඒ කාලේ ඉඳන් පැවතගෙන ආපු සහ තාමත් ගොඩක් තැන්වල ඒ වගේ මිත්‍යා මත පවතින සමාජයක් තියෙන රටක්. ඉතින් ඒ මිත්‍යා මත, ඒ මිත්‍යාවේ භාවිතා වෙන වචන තමයි තාමත් විවිධ දුෂ්කර ගම්වලට අපි ගියපුවාම ඒ ආච්චිලා සීයලාගෙන්, අම්මලා තාත්තලාගෙන් දරුවන්ටත් මේ 21 වන සියවසේ බිහි වෙන 2000න් පස්සේ කියන දරුවන්ටත් උගන්වලා තියෙන නිසා පැවතගෙන ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ තමන්ගේ මේ ප්‍රජනන පද්ධතිය, ඒ වගේම ඔසප් චක්‍රය, ඊට පස්සේ මේ ලිංගික ක්‍රියාවලිය, දරුවෙක් හැදෙන්නේ කොහොමද, ශුක්‍රාණුව, ඩිම්බකෝෂය එකතු වෙලා මේක හැදෙන්නේ, මේක මානව සංසිද්ධියක්, මේක ස්වභාව ධර්මයට අනුව සිද්ධ වෙන සංසිද්ධියක් කියන කාරණා ටික අදටත් සමහර ගම්වල ළමයිට කිව්වම ඒ ළමයි hina වෙනවා. ඒ ළමයි හිතන්නේ මේවා අර සමාජයේ නිකන් අර කුණුහරුප කියලා අපි කතා කරන දේවල් වලට අයිති පබ්ලික්, ඒ කියන්නේ පොදුවේ ප්‍රසිද්ධියේ කතා කරන්න හොඳ නැති වචන, ගෙදරකවත් පිරිමි කෙනෙක් ඉස්සරහා කතා කරන්න හොඳ නැති වචන, අර ඒ කාලේ පරම්පරාවෙන් ආපු ඒවා තමයි තාමත් තියෙන්නේ. ඉතින් අන්න ඒ සමාජය ඇතුළෙම තමයි අනවශ්‍ය ගැප් ගැනීම, තරුණ ළමයි දූෂණයට ලක්වීම, තරුණ ළමයි බාල වයස් වියේදීම ගැප් ගැනීම වගේ දේවල් ගොඩක් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ දුක්ඛිත සමාජය තාමත් ලංකාව ඇතුලේ පවතින්නේ මෙන්න මේ වයසට අනුව නිසි පරිදි මේ ලිංගික අධ්‍යාපනය දීලා නැති නිසා. ඒ පාසල් වලට ගිහලා අපි අහුවාම සමහර වෙලාවට විද්‍යා කාමරේ තියෙනවා සියලුම ශරීරයේ මිනිස් පද්ධති. හැබැයි ප්‍රජනක පද්ධතිය ඒකේ ගහලා නැහැ. සමහර වෙලාවට ඒ ටීචර් හරියට ඒක උගන්වලත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කාරණා නිසා මේ ලිංගික අධ්‍යාපනය නිවැරදිව සමාජගත කරන එක වර්තමානයේ මේ 21 වෙනි සියවස වෙනකොට ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් දැන් මේ තියෙන අලුත් පරම්පරාව බිහිවීමත් එක්ක මේ ඔන්ලයින් කලාවත් එක්ක අපි ওই Gen Z කියලා හඳුන්වනවා වගේ කලාවක් තියෙනවනේ. ඉතින් මේ Gen Z පරම්පරාව ඇතුලේ ඉන්න අය දැන් ඉස්සර වගේ නෑ. ඉස්සර වගේ දෙමාපියන් යටතේ එයාලා කියන දේම විශ්වාස කරගෙන ඉන්නේ නෑ. ඔවුන් අලුත් දේවල් හොයාගෙන යනවා. ගෑනු ළමයි පිරිමිලා දෙගොල්ලොම රැකියාවලට යනවා. ඉන්ඩිවිජුවලි තනියෙන් ඩිපෙන්ඩ් වෙන්න බලනවා. ඉතින් මේ වගේ සමාජ ක්‍රමයක් හැදීගෙන එනකොට එයාලා අර අලුත් දේවල්
දේවල් අත්හදා බලන්න යනවා. ඉතින් Taman වයස අවුරුදු 18න් පස්සේ වැඩිහිටියෝ බවට පත් වෙනකොට තමන්ගේ ජීවිතය ගැන වගකීමක් ගන්න යනකොට අර සාම්ප්‍රදායික ලාංකික සමාජය ඇතුලේ තිබුණු ඒ කාලේ ඉඳන් ආපු බැරියර්ස් බිඳගෙන වුන් ජීවිතය හොයාගෙන යනවා. ඉතින් මේ යන හොයාගෙන යන කාලය ඇතුළත ඔවුන්ට ඒ අධ්‍යාපනය නිසි පරිදි ලැබුණේ නැත්නම් ඔවුන් ජීවිතය අතරමං වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස අනවශ්‍ය අත්හදා බැලීම් කරන්න ගිහලා. ඉතින් මේකයි වර්තමාන කාලෙට මේක වැදගත් වෙන්නේ. 6 ශ්‍රේණියේ ඉඳන්ම මේක නිසි පරිදි උගන්වන එක ගොඩක් වැදගත්. ඊළඟ කාරණේ දැන් මම කලින් වීඩියෝ එක පටන් ගද්දී ඔබට කිව්ව මතක ඇති අපි විශ්වවිද්‍යාල යන කාලේ මේ ගැන කතා බහක් ඇවිල්ලා ඔයගොල්ලන්ට මතක නම් 7 අපේ පොත කියලා මේ අධ්‍යාපනය දෙන්න වෛද්‍යවරු ගණනාවක් එකතු වෙලා අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා විශේෂඥ වෛද්‍යවරු එකතු වෙලා ලස්සන පොතක් හැදුවා දරුවන්ට නිසි පරිදි ගැලපෙන්න. අන්තිමට මොකද උනේ? විවිධ ආගමික නායකයෝ ඉස්සරහට ඇවිල්ලා සමාජ නායකයෝ ඉස්සරහට ඇවිල්ලා විශේෂයෙන්ම බෞද්ධ ආගමික නායකයෝ ඉස්සරහට ඇවිල්ලා ලොකු බිල්ලක් මවාපෑව අපේ සමාජයේ. හරිම ලේසියිනේ මේ ආගම සංස්කෘතියෙන් නිකන් බැඳලා තියන්න මිනිස්සු ඉහටත් උඩින් ඒවා විශ්වාස කරනවා. ඉතින් අන්න ඒ වගේ ආගම සංස්කෘතිය ඉස්සරහට දාලා පෙන්නලා අම්මෝ අපේ ළමයිව මේ කොහෙටද ගෙනියන්න, සංස්කෘතිය විනාශයි, ආගම විනාශයි, මේ කුණුහරපු ගන්නන්නේ මෙන්න මේ වගේ මතධාරී මතයක් හදලා සමාජයේ ඒ ආගමික නායකයෝ විසින් අවසානයේ මොකද උනේ? ඒ සම්පූර්ණ සැලැස්ම අපතේ යවුවා. නමුත් අදටත් ඔයගොල්ලෝ හොයලා බලන්න ලංකාවේ ළමා අපචාර සහ අනවශ්‍ය ගැප් ගැනීම, බාල වයස්කාර ගැප් ගැනීම අඩුවක් නැහැ. පරිවාස කාර්යාලවල ඒ තත්ත්වයට පත් වුණු දරුවෝ පිරිලා. විශේෂයෙන්ම ඒ දරුවෝ ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ පවුලේ ළඟම ඥාතියෙක්ගෙන්. එක්ක තාත්තා, එක්ක සීයා, එක්ක මාමා, එක්ක බාප්පා, එක්ක තවත් නෑදෑ වෙන කෙනෙක්. එක්කෝ ඊළඟට යනවා අසල්වැසියා, එක්කෝ තවත් නාඳුනන පිරිමි කෙනෙක්, එක්කෝ පාරේ මගදී යන්නේන ගමන් හම්බ වෙච්ච වාහනයක රියදුරෙක්, බස් රථයක රියදුරෙක් හෝ විවිධ තැන්වල ගැවසෙන පුද්ගලයෙක් සහ සමහර වෙලාවට විවිධ වෘත්තිකයෝ අතිනුත් ඒ ළමයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. සහ බහුලවම හම්බෙන කාරණා මේ පූජ්‍ය පක්ෂයේ විවිධ පුද්ගලයන් අතිනුත් මේ ළමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් බොහොම විෂමාචාර සමාජයක් අපි තුල තියෙන්නේ. ඕනෙම රූපයක් මවාගෙන ඕනෙම පහත් වැඩක් කරන්න පුළුවන් සමාජයක් තාමත් අපේ ඇතුලේ තියෙනවා. ඉතින් මෙන්න මේ සමාජය තුලේ තමන් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එක ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිටත් මේක කියලා දෙන එක වැදගත්. ගැහැණු ළමයි තමන් ආරක්ෂා වීමට සහ පිරිමි ළමයි විශේෂයෙන්ම තවත් ගැහැණු ළමේ අනතුරේ නොදමා සිටීමට සහ විශේෂයෙන්ම තමන් ආරක්ෂා වීම. මොකද අද පිරිමි ළමයි අතින්, පිරිමි වැඩිහිටියන් අතින් පිරිමි ළමයිව දූෂණය වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වවලට මුහුණ නොදී සිටින්න තමන් හරියට කොහොමද ඒක දැනගන්නේ කියන එක විද්‍යානුකූලව, වෛද්‍ය විද්‍යානුකූලව, මනෝ විද්‍යානුකූලව නිසි පරිදි කොහොමද දැනගන්නේ කියන එක විශේෂයෙන්ම වැදගත් වෙනවා මේ සමාජයට දෙන එක. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණය. දැන් මේ වර්තමාන පාලනය පැමිණීමත් එක්ක අපි දැක්ක නැවතත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේ කාරණේ නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. දරුවන්ට නිසි පරිදි මේ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි පාසලේදී කියලා. හොඳ පියවරක්. ඒකට වෛද්‍යවරුන් විදිහට අපි මං හිතන්නේ රටේ සමස්ත වෛද්‍ය ප්‍රජාව, මේ ගැන විද්‍යාත්මක දැනුම තියෙන ප්‍රජාව සහ මේ ගැන යමක් හිතලා තේරුම් ගන්න පුළුවන් ප්‍රජාව, රටේ ළමයි ගැන හිතන ප්‍රජාව, තරුණ ප්‍රජාව මේකට ගොඩක් කැමති බව අපි දන්නවා. ඉතින් අපි ඒකට වෛද්‍යවරුන් විදිහට 100% අපේ දායකත්වයේ දරුවන්ට ලබා දෙන්න ලෑස්ති, ගුරුවරු පුහුණු කරන්න අපි ලෑස්ති, ඒ වගේම ගුරුවරුන්ට අවශ්‍ය දේවල් දැනුම දෙන්න අපි ලෑස්ති, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉන්නවා ඔවුන් ලෑස්ති, තමන්ගේ ඒරියා එක යටතේ තියෙන පාසල් වලට ගිහලා මේ දැනුම දෙන්න, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඉන්නවා, හෙද නිලධාරීන් ඉන්නවා, මහජන සෞඛ්‍ය හෙද සොයුරියෝ ඉන්නවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, මේ පබ්ලික් හෙල්ත් ටීම් එකක් ලංකාවේ ඉන්නවා සහ රෝහල් වල ඉන්නවා ප්‍රතිකාර කරන ටීම් එකක්. ඉතින් මේ හැමෝම මේ කාර්යයට උදව් කරන්න සූදානම්. ඉතින් මේ සූදානමත් එක්ක මම හිතන්නේ මේ පියවර ඉදිරියට ගෙන යාම අතිශය වැදගත්. මගේ නම් මතය, මගේ මතයට අනුව මම මේ කියන්නේ සමාජයේ මොන
පැත්තකින් මොන පිරිසකින් බාධක ආවත් ඒ බාධකයන්නේ අනිවාර්යෙන් හොඳ වැඩකට 10ක් 15ක් රටේ බාධා කරනවා. ඉතින් ඒ බාධක පැත්තක තියලා රටේ සමස්තය ඉන්නේ මේ දරුවෝ ආරක්ෂා කරගන්න ඕන කියන මතය. ඉතින් ඒ මතයට ඉඩ දීලා මේ අධ්‍යාපනය ඉස්සරහට ගෙනියයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. මම මෑතකදී දැක්කා නැවතත් මේ විවිධ ආගම්වල ආගමික නායකයෝ මේ විවිධ සමාජ කාරණා එළියට දාලා මේ ගැන අපිට කියනවා. ඉතින් මම හිතන්නේ ඒ තුලින් සැලෙන්න ඕනේ නැහැ. ඔවුන්ට අදාළ කරුණු පැහැදිලි කරලා දීලා ඒ තුලින් එන විරෝධයක් හට නොගන්නා විදිහට සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් නම් වඩා හොඳයි. තවත් පැහැදිලි කරලා දීලා ඉතින් මම හිතන්නේ මගේ මතයට අනුව නම් කොතනින් බාධාව ආවත් මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්නට ඕනේ. මම පෞද්ගලිකව වෛද්‍යවරයෙක් විදිහට 100%ක් ඒ කටයුත්තට අපේ දරුවෝ දැනුවත් කරන්න, පාසල් දැනුවත් කරන්න, සමාජය දැනුවත් කරන්න මම ලෑස්ති කියන එක ඔයගොල්ලන්ට කියනවා. ඉතින් මේ කාරණේ සම්බන්ධයෙන් ඔයගොල්ලොන්ගේ සත දෙක ඔයගොල්ලොන්ගේ අදහස් මම දැනගන්න කැමතියි. කමෙන්ට් කරන්න වීඩියෝ එකෙන්. ලංකාවේ මේ දරුවන්ට වයසට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය දීමට ඔබ කැමතිද? ඒ තීරණ ඉස්සරහට ගෙනියන එකට ඔබට කැමතිද? සමාජයෙන් විරෝධයක් ඔබ ගොඩනගන්න විරෝධයක් ගොඩනගන පැත්තට ඔබ එකතු වෙනවද? නැත්නම් මේකට සහාය දෙන පැත්තට එකතු වෙනවද? විරෝධය ගොඩනගන අයට මේ පිළිබඳව දැනුවත් කරලා ඔවුන්ගේ මතය හදන්න ඔබ උදව් කරනවද? සියල්ල ඔබට පුළුවන් වීඩියෝ එක කමෙන්ට් කරන්න. අපි අදහස් බෙදාගමු. සමාජයට මතයක් ගෙනෙමු. අපේ අනාගත පරපුරේ අලුත් දරුවෝ ටික අපි ආරක්ෂා කරන්න වෘත්තිකයෝ සහ අනිත් වගකීතු පුරවැසි විදියට එකතු වෙලා වැඩ කරමු කියන ආරාධනයත් කරමින් අද වීඩියෝ එකෙන් යන්නට මේ සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා subscribe කරන්න, like කරන්න, share කරන්න මගේ talk with YP channel එකේ. වගේම මතක් කරනවා මගේ තවත් සෞඛ්‍ය කාරණා ගැන කතා කරන YouTube channel එකක් අලුතෙන් පටන් ගත්තා. HPod with Dr. Yashod. ඉතින් ඒ channel එකත් ඔයගොල්ලන්ට subscribe කරලා සෞඛ්‍ය සම්බන්ධ කාරණා බලන්න කියලා ආරාධනා කරන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. එහෙනම් ගිහිල්ලා හැමෝටම ජය වේවා.